සංඝයා සරණ ගච්ඡාමි කියලා සංගරුවන සරණ ගියපු පිරිසක්. එතකොට අතුල උපාසකත් එක්ක මෙතන 500ක් උපාසකයෝ හිටියා. එමන්සි මට වෙන්නේ. මේ අතුල උපාසක එක දවසක් කල්පනා කළා තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක සැවැන්නුවර දෙවුරකට ගිහිල්ලා හොඳ ලස්සන බණ drinking. අද අපි අහන්නේ ලස්සන බණ. Now this. Oh, sorry. Okay, now. යදි මේයට මුලින්ම මුණ ගැහුනේ රේවත මහ තෙරුන් වහන්සේ. රේවත තෙරුන් වහන්සේ ඒ වෙලාවේ භාවනාවේ වැඩින්න කැමති වෙච්ච වෙලාව. Nanga. දැන් 500 පිරිසක් තමන් වහන්සේගේ ඉස්සරහට මෙහෙම එනවා. Yummy. Milk. වහන්සේට වන්දනා කරා. දැන් ඒ ආයෝ ආවේ බණ අහන්න හිතකින්. තෙරුන් වහන්සේට වන්දනා කරලා ඕන්න වාඩි වුණා දැන් තෙරුණි. Nangi kata gandu. Kata. Hurry up. මාසි කැමති දැන් පොඩ්ඩක් භාවනා කරා. Amma, not yummy. No, yummy. I give sugar for you. හොඳයි. Oh, sugar bowl with chili. බණ කිව්වේ අතුරු පාසකට හිතට නොසතුටක් අනිත් අයුන්ට හිතට නොසතුටක් ආව කට්ටිය මූණට මූණ බලාගෙන මූණ වල එබුල් කරගෙන නැගිට්ටා. නැගිටලා දැන් ඉතින් අනුර දෙන්නේ Katamai gannu onnanga. බණපදේ කාණ්ඩාව උන්වහන්සේ හරියා. බණපදේ කියන්නේ බෑ. අපි මේ මෙච්චර වෙහෙසිලා දුරක් ගිවාගෙන ආවේ බණක් අහන්න Ah, drink. මේ අපි වෙනුවෙන් පොඩි බණපදයක් කියන්න බැරි වුණා. Hurry. මෙහෙම කීකේ දැන් මේ උන්වහන්සේ බණ නොකීම ගැන බැන දොස් කිය මේ පිරිස දැන් යනවා සරණුර දෙවුරන් මෙහෙර ඇවිදගෙන. Very good. යන්ති දෙකින් ලැබුණා. Well done. මහරහතන් වහන්සේ අපි ධර්ම Now next one. Look. සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිද්දී මේ උපාසකවරු පිරිස ආයේ ගිහිල්ලා වන්දනා කළා. අපේ ධර්ම සේනාධිපති වහන්සේ නොවේ. Amma, then listen, okay? ලස්සන බණ. Then go drink. සාරිපුත්ත මහරහතන් වහන්සේ අතුරු උපාසකෙන් ඇහුවා. ඒ උපාසක මොකෝ නිකන් මේ මොනවා ලැබුණේ Now next one. මොකෝ drink. මොකක් හරි දෙයකට හිත අමතනවා. ඉවානේ ඒකනේ ස්වාමීනි අපි මේ ශාසනයේ බණපදයේ සම්පූර්ණ කියලා. මේ අපේ ජීවල දරවල Now your favorite. අනේ අපි බණපදයේ කන්න කියලා තෙරුණාගේ නමක් ළඟ වාඩි වුණා. ඒ තෙරුණාගේ Forgive. Don't take. අපි මේ හරි අමනාපයි. දැන් වීඩියෝත් නෑ මොකුත් නෑ නියමයට එනවා මෙන්න.